ගරු ස්වාමින් වහන්සේ සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටිවුණු මේ ගාථාවේ තියෙන බලය කුමක්ද? මෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන් මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැඹුණු ශක්තිය ලැබෙනවාද? එහි ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්සාකරණං කියන්නේ සියලු පාපයන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා කුසල් දහම් වඩන්න. සචිත්ත පරියෝදපනං සිත දමනය කරගන්න. සිත දමනය කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒතකොට සිත දමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොන සිතද දමනය කරන්න කියන්නේ? මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමනය කරගන්න කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මුලින්ම කියනවා සබ්බපාපස්ස පාපයන්ගෙන් මිදෙන්න. ඊට පස්සේ කියනවා කුසලයේ යෙදෙන්න. ඊට පස්සේ කියනවා හිත දමනය කරගන්න. මොන හිතද මේ දමනය කරගන්න කියන්නේ? කුසලයේ සහ අකුසලයේ කියන දෙකමයි. මොකද කුසලයේත් අපි අරන් යන්නේ භවයටයි. අකුසලයේත් අපි අරන් යන්නේ භවයටයි. අකුසලයේ දුගතියට අරන් යනවා, කුසලයේ සුගතියට අරන් යනවා. නමුත් සුගතියට අරන් ගියත් කවදා හරි අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපි ආයිමත් සතර අපායන්ට වැටෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එතනදී අනුමත කරන්නේ ඒක බොහොම ගැඹුරින් අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ මොකද්ද? අකුසලයෙන් මිදෙන්න. කුසල් වඩන්න. කුසල් වඩලා ඊළඟට කුසලයේ අකුසලයේ අනිත්‍ය දකින්න. ඒ කියන්නේ භව නිරෝධය සකස් කරගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ එකෙන් අදහස් කරන්නේ. තේරෙන? ඉස්ලාම අකුසලයෙන් මිදෙනවා. මොකද දැන් මායයට ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ. තේරෙනවද? ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඔබලාව දැන් අකුසලයේ හඳුනනවා. එහෙනම් මායя දැන් ඔබලාව කොටු කරන්නේ කොතෙන්ද? කුසලයෙන්. කුසලයෙන් දැන් මායя ඔබලාව කොටු කරන්නේ. කුසලය කියන්නේ මොකද්ද? පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේවෙන් තුලින් තමයි ඔබව දැන් කොටු කරන්නේ. මොකද මායя දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත්ම අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ නෝනා නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය. ඒ නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය. ඒ කියන්නේ මේක වඩාත් කාලයක් තියෙන දීප්තිය. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභින් පහළ වෙන යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. තේන ආයිමත් අපිට කාලයක් එන්නේ නැහැ. මායя දන්නවා මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන සත්‍රීකම අවස්ථාව කියලා මේ මොහොතේ. ඒ නිසා මායя මේ වෙලාවේ හදන්නේ මොකද? ඔබලාව කුසලයේ තුල කොටු කරන්න. කුසලයේ තුල කොටු කරලා තිබ්බනම් ඔබලා දිව්‍ය මනුෂ්‍ය සැප ලැබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු 200ක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලාට ගියාට පස්සේ ලෝකයේ අයිති කාටද? මායයට. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔබලා මායයාගේ ගහන්නේ. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටු වුණා. තේරෙනවද? අකුසලයේ හඳුනගෙන කුසලයට කොටු වුණා. එහෙනම් මේ මොහොතේත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටු වෙන්න නම් ඒ කියන්නේ අපි මායයාගේ ග්‍රහණයට එතනත් අහු වෙලා තියෙනවා. මොකද නැවත සුගතිය උපතක්. ඒ සුගතිය උපතෙන් අපි ආයමත් සතර අපායට වැටෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්සාකරණං ගාථාවේදී එකයි කියන්නේ මුලින්ම පාපයන්ගෙන් මිදෙන්න, ඊට පස්සේ කුසල් දහම් වඩන්න, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සිත දමනය කරගන්න. මොන සිතද? මේ කුසල් සහ අකුසල් කියනා වූ සිත් දෙකම දමනය කරගන්න. ඒකට බැඳෙන්න එපා. ඇයි බැඳුනොත් භවයේ කරායි අරන් යන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරා ගැනීම තුල සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය වූ සාධක අපි ජීවිතේට